මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා මගේ 3rd year final exam එකේ දවස් 3ක්. අපිට exam එක ළඟ දවස් 2ක් තිබුණා ඔක්තෝබර් 30යි 31යි. ඉතින් මේ දවස් දෙකයි ඊට කලින් දවසේ ඒ කියන්නේ 29 වෙනිදායි ඔන්න ඔය දවස් තුනේ මම පාඩම් කරපු විදිහ මම කරපු දේවල් තමයි ඔයාලට මේ වීඩියෝ එකෙන් මම අරගෙන එන්නේ. ඉතින් එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකටත් ගොඩක් කැමති වෙයි කියලා. වීඩියෝස් ගත්තට මට මේ ටික එඩිට් කරලා වොයිස් කරලා YouTube දාන තරම් ටයිම් එකක් තිබුණේ නැහැ මේ එක්සෑම් ටිකත් එක්ක. ඉතින් ඒක නිසා තමයි චුට්ටක් වීඩියෝ එක ගේන්න පරක්කුනේ. කොහොම හරි ඔන්න මේ වෙද්දි නම් මගේ එක්සෑම් ඔක්කොම ඉවරයි. ඉතින් ඒක නිසා ඉස්සරහදී මට ඩිලේ එකක් නැතුව ඔයාලට හැමදාම කියන්නේ once a week වීඩියෝ එකක් ගේන්න පුළුවන්. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. අනිත් ඒ තමයි මේ වෙද්දි A level exam එක පටන් අරන් තියෙන්නේ. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න A level කරන නංගිලා මල්ලිලා හැම කෙනෙක්ටම මම හදවතින්ම සුබ පතනවා. ඔයාලගේ exam එක ඔයාලට හොඳට කරගන්න පුළුවන් වෙන්න කියලා. මේ තියෙන්නේ 29 වෙනිදා පාඩම් කරද්දි මම ගත්ත වීඩියෝස් ටිකක්. ඉතින් එදා මම උදේ 9ට වගේ තමයි පාඩම් වැඩ කරන්න පටන් ගත්තේ. උදේට උයලා කාලා තමයි පාඩම් වැඩ පටන් ගත්තේ. ඉතින් 9 ඉඳන් මම පුළුවන් තරම් පාඩම් කරා. මොකද එක්සෑම් එක ඊළඟ දවසේ, ඒ කියන්නේ 30 වෙනිදා මට එක්සෑම් එක. ඔන්න මේ තියෙන්නේ ඒ 30 වෙනිදා දවසේ තමයි. මම නැගිට්ටේ උදේ 5ට. හැබැයි මම නිදාගත්තේ උදේ 2ක් පහු වෙලා වගේ. ඉතින් පැය 3ක්වත් හරියට නිදාගත්තේ නැහැ. පාඩම් කරන්න ඕනේ හින්දා ඉතින් ඇහැරිලා ඉඳියා. කොහොම හරි එක්සෑම් එක පටන් ගන්නවා උදේ 9ට. ඉතින් ඒක හින්දා 5ට නැගිටලා ආයෙත් රීකැප් එකක් කරා. ඒ කියන්නේ ඔක්කොම මම මේ විදි පාඩම් කරලා ඉවරයි. මේ ආයෙත් දෙපාරක් විතර මම බලා ගන්නවා පාඩම් කරපු අමතක වෙලාද මොන හරි මිස් වෙච්ච තැනක් එහෙම තියෙනවද කියලා. විතර ඔන්න මම ලෑස්ති වෙලා දැන් කැම්පස් එකට ඇවිත් ඉන්නේ. එහෙනම් අපි පැය 3කින් ආයෙම හම්බ වෙමු. අද මම ලියන මොඩියුල් එක ක්‍රෙඩිට් 3 එකක්. ඉතින් ඒක හින්දා තමයි අපිට 3 hours මේ පේපර් එක තියෙන්නේ. ඔන්න පැය 3ක් ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ පේපර් එක අපි ලියලා ඉවරයි. මේ ඉන්නේ මගේ යාළුවෝ. මෙයාට චුට්ටක් එදා අසනීප වෙලා පේපර් එක ලියද්දි එයාට කලන්තේ වගේ ඇවිල්ලා. ඉතින් ඒකින් හින්දා එයාට හොඳට මේක කරගන්න බැරි වෙලා. හැබැයි ඉතින් අනිවාර්යෙන් එයාට ඒකක් තියෙයි. මටත් එහෙම ලොකු අවුලක් නැහැ. මේ පේපර් එක මාත් හොඳට කරා. මේ ඉන්නේ මගේ අනිත් යාළුවා. එයාත් හොඳට කරා කියලා කිව්වා. ඉතින් ඒකින් හින්දා මේ පාර මේ එක්සෑම් එක එහෙම අවුලක් නැහැ. දැන් අපි යනවා බෝඩිමට. ඒ ගිහිල්ලා අපි පාඩම් කරන්න ගන්න ඕනේ. ඊළඟ පේපර් එක ලියන්න ඒ මොඩියුල් එක පාඩම් කරන්න ඕනේ. ඉතින් හරිම අමාරුයි. හරියට නිදා ගන්න වෙන්නේ නැහැ මේ දවස් ටිකේ මේ එක්සෑම් එක හින්දා. බෝඩිමට ඇවිල්ලා කාලා නාලා මම නිදාගත්තා ඊට පස්සේ. මොකද එක්සෑම් ලියපු ගමන් ආයෙ ඇවිල්ලා පාඩම් කරන එක මට චුට්ටක් අමාරුයි. එහෙම හැරිලා ඉන්න. මොකද ඇහැරිලා ඉන්නත් පුළුවන්. හැබැයි මේ පාඩම් කරාට මතක හිටින්නෙත් නැහැ. කම්මැලි. මොකද කලින් දවසෙත් එහෙම හොඳ නිින්දක් හම්බුනේ නැහැනේ. ඉතින් ඒක නිසා මම ටක් කාලා ෆ්‍රෙෂ් වෙලා නිදාගත්තා. ඒ නිදාගෙන හැරෙද්දි හවස 6ට විතර. ඉතින් 6 ඉඳන් මම ආයෙම වැඩ කරන්න පටන් ගත්තා. මේ වීඩියෝ එකේ මම ඔයාලට පාඩම් කරපු හැම පැයක්ම පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ හැම එකක්ම මම වීඩියෝ කරේ නැහැ දවසේ. මොකද එහෙම කරොත් වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. අනිත් එක තමයි ෆෝන් එකේ අමාරුයිනේ එහෙම හැමතිස්සෙම ෆෝන් එක ඔන් කරගෙන ඉන්න. ඉතින් ඒක නිසා මම දවසේ හැම එකක්ම ඔයාලට ෂෙයා කරන්නේ නැහැ. හැබැයි ඉතින් මම මේ දවස් ටිකේ වැඩි හරියක් කරන්නේ පාඩම් කරන එක තමයි. නිකන් ඉන්නවා හරිම අඩුයි. මොකද නිකන් ඉඳියොත් හරියට පේපර් එක ලියන්න වෙන්නේ නැහැ.
ඔන්න මේ තියෙන්නේ 31 සිකුරාදා. අද එක්සෑම් එක තියෙන්නේ දවල් 1ට. දවල් 1 ඉඳන් 3 වෙනකන් තමයි තියෙන්නේ. පැය 2ක පේපර් එකක්. එක්සෑම් එකට යන්න කලින් මගේ යාළුවා ඇවිල්ලා අපේ මේ මොඩියුල් එකේ මුල ඉඳන් අන්තිම වෙනකන් හැම එකක්ම හරියට පිළිවෙලට කියලා දුන්නා. ඉතින් අපි පාඩම් කරලා තියෙන්නේ. හැබැයි මේ විදිහට තව කෙනෙක් කියලා දෙද්දි ඒක මතක හිටිනවා. අපි දන්නවට වඩා දෙයක් එතකොට එතනින් දැනගන්නත් පුළුවන්. ඒ කියන්නේ හදිසියවත් අපිට මොනවා හරි දෙයක් ටච් වෙලා නැත්තම් අරයා කියද්දි අපිට ඒක අහු වෙනවනේ. ඉතින් ඒකින්ද මේක හොඳ වැඩක්. කොහොම හරි අපි කට්ටිය පාඩම් කරලා ලෑස්ති වෙලා දැන් මේ කැම්පස් එකට යනවා. ඔන්න දැන් එක්සෑම් ඉවරයි. ඉතින් අද පේපර් එකත් මම හොඳට කරා. මම හිතනවා මට ඒකට හොඳ ග්‍රේඩ් එකක් තියෙයි කියලා. ඉතින් මගේ යාළුවොත් හොඳට කරා කිව්වා. එහෙම තමයි පාඩම් කරපු හින්දා මහන්සි වෙලා අපිට හොඳට කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒකේ හින්දා ඔයාලත් හොඳට පාඩම් කරන්න. මේ පාරේ ලෙවල් කරන කෙනෙක් නම් මේ දවස් ටිකේ පුළුවන් තරම් මහන්සි වෙන්න. මොකද මේ දවස් ටිකේ විතරයි මහන්සි වෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඕන් තරම් නිකන් ඉන්න පුළුවන්. කොහොම හරි අපි කට්ටිය බෝඩිමට ඇවිල්ලා ඊට පස්සේ ෆ්‍රෙෂ් වෙලා මේ දැන් කන්න හදන්නේ. අඹ ගෙඩියක් හම්බ වුණා අපිට. අපේ යාළුවෙක් තමයි දුන්නේ. ඉතින් ඒකත් කාලා ඊට පස්සේ බත් කාලා අපි හොඳට නිදා ගන්නවද. මොකද ආයෙ එක්සෑම් තියෙන්නේ දවස් 4කින් 5කින් විතර. ඉතින් ඒකින්ද අද පොඩක් නිදහසේ ඉන්නවා. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි 29 30 31 දවස් 3 ගෙවුනේ. ඉතින් මේ වීඩියෝ එක මම දැන් මෙතනින් නවත්තනවා. වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා ඔයාලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ටක්කාලා ඊළඟ සතියේ හම්බ වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඔයාලගේ පාඩම් වැඩ කරගෙන ඉන්න. බයි.